සියලුම දෙනාට තෙරුවන් සරණයි. අද මම සිහිපත් කරන්නේ ධම්මපදේන ඉතාමත් අර්ථාන්විත ගාථාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ යාදි සංවපතේ බීජං තාදි සංහරතේ පලං කල්යාණකාරී කල්යාණං පාපකාරීච පාපකා. දැන් අපි ජීවිතේ මෙතෙන්දි බුදුහාමුදුරුව අපට පැහැදිලි කරලා දීලා තියෙනවා යාදි සංවපතේ බීජං තාදි සංහරතේ පලං. ඔබ වපුරන්නේ මොනවද? වපුරන දේ අනුව තමයි ඔබට ජීවිතේ අස්වැන්න ලැබෙන්නේ කියලා. දැන් උදාහරණයක් ගන්නකො පින්වතුනි. දැන් ඔය ඇත්තෝ ජීවිතයේ උඳු බීජය වපුරනවා. දැන් උඳු වපුරලා ඒ උඳු බීජයෙන් ඔය ඇත්තෝ තල ඵලය වශයෙන් බලාපොරොත්තු වෙනවා නම් ඒක ජීවිතේ කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. උඳුනන් වැපුරුවේ ඒකේ ඵලය බවට පත්න්නේ අස්සන්න බවට අපිට නෙලා ගන්න පුළුවන් වෙන්නේ උඳුම පමණයි. යාදි සංවපතේ බීජං තාදි සංහරතේ පලං. ඒ නිසා ඔබ තල වපුරලා ඒකින් ධාන්‍ය බලාපොරොත්තු වෙනවනම් ඒක කවදාවත් ජීවිතේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ වපුරන්නේ තල නම් ඔබට ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය ඵලය වෙන්නේ තලම තමයි. ඉතින් ඒ වගේ ජීවිතේ අපි වපුරන දේට අනුව තමයි අපේ ජීවිතේ අපිට ඒකේ අතිරේක ලාභය ලැබෙන්නේ, බෙනිෆිට් එක ලැබෙන්නේ. තොර යාදි සංවපතේ බීජං තාදි සංහරතේ පල. ඔයාලා දෙන්නේ මේ මානව සමාජයට සිනහවද? ඔබට ලැබෙනවා ඵලය වශයෙන් සිනහව. ඔබ සමාජයට පතුරන්නේ වෛරයද ක්‍රෝධයද? අනෙක් පාර්ශ්වයෙන්ුත් ඔබට ලැබෙන ප්‍රතිඵලය හා සමානයි. ඉතින් කල්යාණකාරී කල්යාණ පුළුවන් තරම් බුදුහාමුදුරෝ දේශනා කරනවා යහපත සිද්ධ කරන්න. යහපත් දේ කරනකොට ඒ යහපත් දේ ප්‍රතිඵලය Tamanට තියෙනවා. ඔබ වපුරන්නේ යහපත නම් යහපත් දේ ප්‍රතිඵල ඔබට තියෙනවා. ඔබ කරන්නේ පින් නම් පිනේ ශක්තිය ප්‍රතිඵලය ඔබට තියෙනවා. ඔබ කරන්නේ කුසලයක් නම් ඒ කුසලයේ ප්‍රතිඵල ශක්තිය ඔබට ලැබෙනවා. ඒ වගේමයි පාපකාරීච පාපකම්. දැන් ඔබ සමාජයට කරන්නේ අයහපත වේදනාව ගෙනල්ලා දෙන දේවල් නම් ඒ දේ වේදනාව Tamanටත් කවදකාරී ප්‍රතිඵලය බවට පත් වෙලා ලැබෙනවා. ඒ නිසා ඔබ සිදු කරන්නේ පව් නම් පවේ විපාක ඔබට ඵලය වශයෙන් ලැබෙනවා. ඔබ සිද්ධ කරන්නේ අකුසල් නම් ඒ අකුසලයේ විපාක ඔබට ජීවිතයේ ඵලය වශයෙන් ලැබෙනවා. ඔබ කරන්නේ නරක නම් ඒ නරක දේ ප්‍රතිඵල ඔබට ඵලය වශයෙන් ලැබෙනවා. ඒ නිසා බුදුහාමුදුරුව අපට මේ අර්ථාන්විත ගාථාවක් ඇතුලේ එදිනෙදා ජීවිතයට පුද්ගලයාගේ චරිතයක් වැඩි දියුණු වෙච්ච ගුණාංග වලින් පිරිපුන් වෙන්නට ජීවිතයට උපයෝගී කරගත යුත්තේ කුමනාකාරයෙන්ද කියන එක මනවින් පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් හොඳ වපුරන්න, හොඳ අස්වැන්න නෙලා ගන්න, ඒව තමන්ගේ කායික සැනසීමට, මානසික සැනසීමට සහ ආධ්‍යාත්මීය සුවපත් වෙන්න, නිරෝගී සුව ලබන්න, අනිකාට තමන්ව පීඩනයක් කරදරයක් නොවන්නට හේතු සාධකයක් වෙනවා. එතකොට ඔබ ඔබේ ජීවිතය තුලත් බැබලෙනවා, ඔබ සමාජය තුලත් බැබලෙනවා, ඔබ අනිකාගේ හදවත් තුලත් බැබලෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙනම් අපි සාරාංශයක් වශයෙන් ගත්තොත් යාදි සංවපතේ බීජං තාදි සංහරතේ පලං. ඔබ වපුරන දේම තමයි ඔබට අස්වැන්න ලැබෙන්නේ. කල්යාණකාරී කල්යාණ. එහෙනම් ජීවිතේක යහපත වපුරන්න, යහපත් දේවල් කරන්න,
යහපතට සිත යොමු කරන්න, තමන් කවුද කියලා හැම වෙලාවෙම ගවේෂණය කරන්න, තමන් තුලින් නිවෙන්න උත්සාහ කරන්න, පාපකාරීච පාපකම් පවින් දුරු වෙන්න උත්සාහ කරන්න, අයහපත පින්වතුනි ඔබ නොකරන්න, යහපත කරන්න. එහෙනම් ඔබ පවින් දුරු වෙලා කල්යාණකාරී දේවල් යහපත් දේම කරන්න. යහපත කරොත් ඔබට යහපතත්, අයහපත කරොත් ඒකේ ප්‍රතිඵල අයහපත ලෙසත් ඔබට ලැබේ. ඒ නිසා hina වෙනවද අඬනවද කියන එක තීරණය කරන්නේ ඔබමයි. සතුටින් ඉන්නවද දුකින් ඉන්නවද කියන එක තීරණය කරන්නේ ඔබමයි. හැම දිනාටම තෙරුවන් සරණයි.